ජපානය කියන්නේ ලෝකයේ අතිශයින්ම විශිෂ්ට සංස්කෘතියක් තියෙන රටක්. එහි ජනතාව රෙස්පෙක්ට් කියන දෙයට ඉතාමත් වටිනාකමක් දක්වනවා. හැබැයි අපිට සාමාන්‍ය වුණ නමුත් සමහර දේවල් එයාලට නම් ලොකු අගෞරවයක් ලෙස පෙනෙන්න පුළුවන්. ඒ නිසා ජපානයට යන කෙනෙක් නම් මේ නොකළ යුතු දේවල් 10 ගැන දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත්. කෑම කනකොට චොප්ස්ටික්ස් කෑම එකේ කෙලින්ම හිටවලා තියන්න එපා. ඒක ජපානයේ ෆියුනරල් කල්චර් එකට සම්බන්ධ දෙයක්. ඒ වෙනුවට චොප්ස්ටික්ස් පැත්තකට හෝ ඒ සඳහා වෙන් කළ ස්ථානයක තැබීම සුදුසුයි. ජපානයේ ගෙවල් තුලට හෝ සමහර ස්ථානවලට සපත්තු දාගෙන යාම අනිවාර්යයෙන්ම වැළැක්විය යුතු දෙයක්. ඇතුළට යාමට පෙර සපත්තු ගලවා තැබීම ඔවුන්ගේ පිරිසිදුකම සහ ආචාර ධර්මවල කොටසක්. එය නොකළහොත් එය අගෞරවයක් ලෙස පෙනේ. ඒ නිසා ඒ වෙනුවට ඔයාට ඉන්ඩෝර් ෂූස් දෙකක් ලැබෙයි. ජපානයේ හැම වෙලාවෙම පෝලිම් පිළිපැදීම අතිශයින් වැදගත්. විශේෂයෙන්ම කෝච්චිවලට හෝ බස්වලට නගින විට පෝලිම කඩමින් ඉදිරියට යාම සමාජය තුළ අගෞරවයක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ නිසා සියලු දෙනා නිසි ලෙස පෝලිම් වල සිටීම ජපානයේ සාමාන්‍ය පුරුද්දක්. ජපානයේ පාරේ ඇවිදිමින් කෑම ගැනීම හොඳ ආචාර ධර්මයක් ලෙස සැලකෙන්නේ නැහැ. විශේෂයෙන් ජනතාව වැඩි ස්ථානවල එවැනි හැසිරීම් වලින් වැළකීම වඩාත් සුදුසුයි. ඒ වෙනුවට නතර වී නිසි ලෙස කෑම ගැනීම වඩාත් ගෞරවනීයයි. ජපානයේ සමහර උණු ජලනාන ස්ථානවලට ටැටූ තියෙන පුද්ගලයින්ට ඇතුළු වීමට සීමා තියෙනවා. මෙම ස්වභාවික උණු වතුර පොකුණු අපි ඔන්සෙන් යන නමින් හඳුන්වනවා. ඒ වගේම මේ ඔන්සෙන් වලට බහින්න කලින් ෂවර් කර ගැනීම අනිවාර්ය වෙනවා. අනිත් විශේෂ දේ තමයි මේවල නාන්න දෙන්නේ නිරුවතින් පමණයි. ජපානයේ හෝටල්වල හෝ සේවා ස්ථානවල ටිප් එක දීම සාමාන්‍ය පුරුද්දක් නෙවෙයි. ඔවුන් විශ්වාස කරන්නේ හොඳ සේවාව තුළම ඇතුළත් බව. එම නිසා අමතර මුදල් දීමට උත්සාහ කිරීම අනවශ්‍යයි. ජපානයේ කෝච්චිවල හෝ බස්වල සිටින විට එනම් පොදු ස්ථානවල දුරකථන භාවිතයෙන් වළකින්න. විශේෂයෙන් හයියෙන් කතා කිරීම අනෙක් පුද්ගලයන්ට බාධාවක් ලෙස සැලකේ. ඉතින් දුරකථනය නිහඬ තත්වයට පත්කර තබා ගැනීම වඩාත් සුදුසුයි. කෙනෙකුට ඇඟිල්ල දික්කර පෙන්වීම ජපානයේ අගෞරවයක් ලෙස සැලකෙයි. ඒ වෙනුවට වීඩියෝ එකේ පෙන්වන ආකාරයට මුදු ලෙස අතපය හැසිරවීම යෝග්‍ය වේ. ජපානයේ සුෂි වගේ කෑම ගන්නකොට සෝයි සෝස් කෙලින්ම හලාගන්න එක සුදුසු දෙයක් නෙවෙයි. එය කෑම එකේ රසය වෙනස් කරන බවට ඔවුන් විශ්වාස කරයි. ඒ වෙනුවට කෑම ටිකක් සෝයි සෝස් තුලට මෘදු ලෙස තබාගෙන කෑම වඩාත් සුදුසුයි. ජපානයේ යමක් දෙනකොට හෝ ගන්නකොට තනි අතින් ඒක කරන්න එපා. අත් දෙකෙන්ම අල්ලා හිස නමා ආචාරශීලීව දෙන්න සහ ගන්න. ඉතින් ජපානය කියන්නේ නීතිවලින් පමණක්ම නොව ගෞරවයෙන් ජීවිතය ගොඩනැගුණු රටක්. ඒ නිසා ඔයාලා මේ දේවල් අනුගමනය කරනවා නම් ජපන් ජීවිතය පහසුයි, ලස්සනයි. ඔයාට මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ලැබුණා නම් ඔයාගේ අදහස කමෙන්ට් එකකින් කියන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න ෆොලෝ කරන්නත් අමතක කරන්න එපා.